ගොඩක් අය ගොඩක් වෙලාවට නිවාඩුව ගත කරන්න තෝරගන්නේ බීච් සයිඩ් එක. හැබැයි අපි මේ පාර තෝරගත්තේ වෙනස්ම අත්දැකීමක්. තේවත්තක් මැද කඳු අතර සොබා දහමත් එක්ක දවසක් ගත කරන්න. අද අපි ඉන්නේ නාවලපිටියේ ටී කොටේජ් රිසෝට් එකේ. ඉතින් මේ තමයි අපේ ට්‍රැවල් බ්ලොග් එපිසෝඩ් 4. ඉතින් අපි අද ආවේ ටී කොටේජ් රිසෝට් නාවලපිටියට. ටී කොටේජ් රිසෝට් කියන්නේ නාවලපිටියේ සුන්දර ග්‍රීන්වුඩ් ටී ස්ටේට් එක තුල පිහිටලා තියෙන ආකර්ශනීය බොටික් රිසෝට් එකක්. වටේටම පේන කඳු වැටි, ශාස්ත්‍රීය තේවතු සහ නිස්කලංක පරිසරය නිසා නගරයේ කලබලයෙන් මිදිලා සොබාදහමත් එක්ක නිදහසේ කාලය ගත කරන්න මේක හොඳම තැනක්. සුව පහසු කොටේජ්, රසවත් දේශීය සහ ජාත්‍යන්තර ආහාර, ස්පා පහසුකම්, ලස්සන විව් පොයින්ට් එකක් සහ උණුසුම් ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය නිසා විවේකයක් හෝ ආදරණීය නිවාඩුවක් ගත කරන්න මේක නියම තැනක්. නාවලපිටිය ටවුන් එකේ ඉඳන් දිඹුල රෝඩ් එකේ කිලෝමීටර් 13ක් වගේ ආවම මේ තැනට ළඟා වෙන්න පුළුවන්. අපි මෙතනට ඇතුළු වෙච්ච ගමන්ම අපිව පිළිගත්තේ සාමාන්‍ය වෙල්කම් ඩ්‍රින්ක් එකකින් නෙමෙයි. ගෝල්ඩන් ටී කියන හරිම ස්පෙෂල් ඩ්‍රින්ක් එකකින්. ඇත්තම කිව්වොත් තේ වලින් මෙච්චර රිච් ස්මූත් වයින් එකක් වගේ රසයක් තියෙන ඩ්‍රින්ක් එකක් හදන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියෙත් නෑ. මමත් මේ ඩ්‍රින්ක් එක try කරේ මගේ ජීවිතේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක විදිහට. මේකට ගෝල්ඩන් ටී එක කිව්වට මේක ටිකක් යුනික් ඩ්‍රින්ක් එකක්. ස්ටාෆ් එක කිව්වේ මේක එයාලගේම ටී ප්‍රොඩක්ට් එකක් කියලා. ඒ නිසා ඔයාලත් මේ ටී කොටේජ් එකට එනවා නම් අනිවාර්යයෙන්ම මේ ඩ්‍රින්ක් එක try කරලා බලන්න හොඳද? මේ තියන්නේ අපි හිටපු රූම් එක. අපි යද්දී ඒක හරිම ලස්සනට ඩෙකරේට් කරලා තිබුණා. ඒ වගේම එයාලගේ රූම් ඇතුළත හරිම ක්ලීන් වගේම හරිම කම්ෆර්ටබල්. මෙතන තිබුණු අපේ ෆේවරිට්ම එක්ස්පීරියන්ස් එක තමයි මේ රූම් එකත් එක්ක හම්බුණු ප්‍රයිවට් පූල් එක. ඒක හරිම යුනික් පූල් එකක්. ඉන්නකො පෙන්නන්න. මේ තියෙන්නේ අපේ රූම් එකත් එක්ක අපිට හම්බුණු ප්‍රයිවට් පූල් එක. මේ පූල් එක ටිකක් ස්පෙෂල්. ඒ මොකද දන්නවද? මේක සාමාන්‍ය ස්විමින් පූල් එකක් වගේ නෙමෙයි. කඳු මුදුනෙන් එන ස්වභාවික උල්පත් වතුරෙන් තමයි මේ පූල් එක පිරෙන්නේ. ඉතින් 24 පැයෙම මේ පූල් එකට මෙන්න මේ විදියට වතුර ගලාගෙන එනවා. සීතල උල්පත් වතුරේ පහස විඳගෙන මුළු ඇඟම ප්‍රෙෂර් ෆීලිං එකක් එක්ක සබා දහමත් එක්ක එකතු වෙලා මේ වගේ තැනක දවසක් ගත කරලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඔයත් මෙතන අනිවාර්යයෙන්ම ඔයාගේ බකට් ලිස්ට් එකට දාගන්න හොඳද? I never thought I'd fly over my own state. Something about those city lights were calling out my name. Now mama, don't you cry. You know there'll come a day where I come visit you at home. And if I never stay, the same old that welcome sign, population getting by, crossing that county line brings back the good old days, with the same old station on the side of that homegrown two-lane paradise, watching that midnight sky. You don't see
this concrete tree line's got my head up in the clouds. A good thing that I got my roots back in steady ground. With the same old small church parking lot, I cried when Bobby tied the knot. By God, we never thought he'd give her his last name, or the ring that I wore on the night that we once stayed 14 to 9. Those Friday football lights sure did feel එදා හවස අපි දෙන්න සින්දු කිව්වා, hina වෙවි කතා කර කර හිටියා. ඒ නිදහස භුක්ති විඳපු විදිහ තවමත් මතකයි. මෙතන තියෙන ලොකුම වටිනාකම තමයි ප්‍රයිවසි එක. අපේ එන්ජොයි එකට, අපේ නිදහසට කිසිම බාධාවක් නැහැ. ඒ නිසා කපල් ට්‍රිප් එකක් එනවා නම් මේ තැන ඇත්තටම පර්ෆෙක්ට්. away. When this big map tide breaks me down, I go back to the place where the same old worn down welcome sign with population getting by. Crossing that county line brings back the good old days. The same old station on the side of that homegrown two-lane paradise. Watching that midnight sky that makes me want to stay. This big world will always change, but the small town will stay the same. මේ හොටෙල් එකේ තියෙනවා හරිම ලස්සන view point එකක්. ඉතින් අපි උදේම නැගිටලා අපි දෙන්න ගියා ඒ view point එකට. එතනට අහස වටේටම විහිදුණු තේවතු, කඳු, මීදුම පහලින් ගලාගෙන යන ඔය මේ හැම දෙම හරිම ලස්සනට පේනවා. කැමරා එකෙන් කැප්චර් කරන්න පුළුවන් වුණාට ඇස් දෙකෙන් දකින ලස්සන නම් ඊටත් වඩා වැඩි. සමහර views ෆොටෝ එකක්වත් වීඩියෝ එකකටවත් පෙන්වන්න බෑ. ඒක දැනෙන්නේ එතන ඉන්නකොටමයි. හොටල් එකේ ටිකක් ඇවිදලා අපි ගියා අපේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න. අපේ පැකේජ් එකට බ්‍රේක්ෆාස්ට් එකත් ඉන්ක්ලූඩ් වෙලා තිබුණා. බ්‍රේක්ෆාස්ට් මෙනු එකේ හොඳ ඔප්ෂන්ස් ගොඩාක් තිබුණා. හැබැයි මාව සර්ප්‍රයිස් කරපු එකම එක මීල් එකක් තිබුණා. ඒ තමයි මේ බත් වලින් හදපු ස්පෙෂල් කැඳ එක. මේක හරිම රසයි. මේ ස්පෙෂල් කැඳ එකත් අපි දෙන try කරේ අපේ ජීවිතේ first time. ඒක හරිම රසයි. රස වගේම ඒක ගොඩාක් ගුණ ඇති කියලත් මම හිතනවා.
ටී කොටේජ් එකේ ෆුඩ් ඩෙකරේෂන් එකත් වෙනම ලෙවල් එක තිබුණා. ගොඩක් ඩිෂස් වලට එයාලා නැචරල් ටී ලීව්ස් එකතු කරලා ඒව ලස්සන කරලා තිබුණා. ඒක දැක්කම හරිම ලස්සනයි. ඒ වගේම අපිට සර්ව් කරපු මෙන්න මේ ඩිෂ් එකෙත් ඔයාලට පේනවා ඇති එයාලා ටී ලීව්ස් උපයෝගී කරගෙන හරිම ලස්සනට ඒක ඩෙකරේට් කරලා තියෙනවා. මේ තියෙන්නේ යාළ අපිට සර්ව් කරපු ග්‍රීන් ටී එක. මේ ග්‍රීන් ටී එකත් හරිම ස්පෙෂල්. මේ ග්‍රීන් ටී එක යාළ හදලා තියෙන්නේ ෆ්‍රෙෂ් ටී ලීව්ස් වලින්. ඉතින් බලන්නකෝ එයාලා ළඟ හරිම යුනික් කෑම බීම ගොඩාක් තියෙනවා. ඔයත් ටී ලවර් කෙනෙක් නම් මෙතනින් හිස්ස තින්නම් ඔයාට යන්න බැරි වෙයි. මොකද ක්වොලිටි ටී ප්‍රොඩක්ට්ස් ගොඩාක් මෙතනින් ඔයාට බයි කරන්න පුළුවන්. තව කියන්න ඕන දෙයක් තමයි මෙතන ස්ටාෆ් එක. ඇත්තටම එයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ හොස්පිටැලිටි එක නිසාම ස්ටේ එක තවත් ලස්සනයි. මෙතන රූම් රේට්ස් නම් සීසන් එක, රූම් ටයිප් එක සහ ඔෆර්ස් අනුව වෙනස් වෙනවා. අපි හිටපු රූම් එක රුපියල් 28000ක් වගේ මුදලක් වුණා. ඔයාට Google එකට ගියාම මෙතන කොටේජස් වල ප්‍රයිස් වෙන වෙනම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් සොබාදහමත් එක්ක එකතු වෙලා නිදහසේ කලබලෙන් ඈත් වෙලා ප්‍රයිවට් වැකේෂන් එකක් ගත කරන්න හොයනවා නම් මගේ රෙකමෙන්ඩේෂන් එක ටී කොටේජ් රිසෝට් නාවල පිටිය. ගෝල්ඩන් ටී එකේ රස, සබහාගුවල් පත් වතුර පූල් එක, කඳු අතර view එක, යුනික් ෆුඩ්ස්, ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් ඒ හැමදේම එකට එකතු වෙලා අපිට අමතක නොවන දවසක් කියලා තෑගි කළා. මේ තමයි අපේ travel vlog එකේ episode 4. වීඩියෝ එක ඔයාලා enjoy කළා නම් like එකක් දාන්න, comment එකකින් ඔයාලගේ අදහස කියන්න, channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. සුබ දවසක්. Bring me into golden sunlight.